මම උදාහරණයක් පෙන්නන්න. rook c1 rook s6 දැන් මෙතන ටැක්ටික් එකක් තියෙනවානේ. මම නිකන් normal මම ප්ලේ කරන්නම් a3 කියලා. නැත්නම් c5 ද කියන්නකො. දැන් මම තියෙන ටැක්ටික් එක bishop take h2 winning. knight take h2 rook queen h4. බැටරිය දුනාම මෙතන force mate. ඒ නිසා ඔයාලට පේනදී black මේ වගේ tricks try කරනවා position එකේ. ඒ නිසා white මේ තැන්වලදී පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ මොකද්ද කරන්න කියලා. එක අයිඩියා එකක් තමයි මෙයාට පුළුවන් ප්ලේ කරන්න මෙතන knight e2. right මේකේ අරමුණ තමයි එකක් knight f4 plan එකක් තියෙනවා. අනිත් එක තමයි අපි තුමු rook එක x6 ආවා කියලා. හරි. දැන් මොකද්ද ප්ලේ කරන්න පුළුවන්? knight e5 ප්ලේ කරන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ මේ ටැක්ටික් එක නැහැ. හැබැයි h2 ස්ක්වයර් එක weak වෙනවා. ඒතර කෙනෙක් කියදින් queen h4 පුළුවන්. queen h4 h3 දැන් දෙය බය හිතනවනේ. හැබැයි මේ knight ඉන්න නිසා opponent attack එකක් කරන්න හරි අමාරුයි. අපි දුමු knight g5. දැන් plan එක knight takes pawn. අපිට knight e2 මොකද දැන් ඔයාලට පේනවා කොච්චර important මොකක්ද කියලා. මොකද knight f4 තියෙනවා දැන්. right. ඉතින් මේ setup එක දුනාම මෙයාට attack කරන්න ලේසි නෑ. අපි දුමු knight d7. තව ටිකක් try කරනවා කියලා. හරි. දැන් ඉතින් අපිට තාම ෆයිට් කරන්න පුළුවන් ඉතින් පොසිෂන් එක. හරි. තාම මෙයාට පුළුවන් එකක් කියලා try කරන්න knight එක ගේන්න. ටිකක් ලේසි නෑ ඉතින් පොසිෂන් එක. අපි තුමු එක අයිඩියා එකක් rook e1. දැන් මට ආපු එක අයිඩියා එකක් තමයි මට g3 ප්ලේ කරන්න මම කැමතියි. ඒතර g3 ප්ලේ කරොත් තියෙන ප්‍රශ්නේ knight takes pawn. මට ඒකට ආපු එක උත්තරය තමයි rook e1 bishop d3. sorry bishop f1. බලමු try කරන්න. rook e1 අපි තුමු knight f6 ආවා කියලා. දැන් ටිකක් භයානකයි පොසිෂන් එක. දැන් bishop f1. දැන් මොකද plan එක? pawn g3. knight දැන් g3 ප්ලේ කරොත් සැක් කරන්න. queen e2. g3 සැක් කරොත් කපලා queen e2. ඉතින් ඔය වගේ ලොකු බැටල් එකක් මේ පොසිෂන් එකේ කියන්නේ black player try කරනවා පුළුවන් තරම් attack කරලා. ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ white player මේක දැන් නැත්තම් defend කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ ඒක attack එක සාර්ථක වෙන්නේ නැහැ. defend කරන්න පුළුවන්. defend කරන් පස්සේ අන්තිමට පොසිෂන් එකත් හොඳ වෙන්නේ white. නමුත් අර ප්‍රායෝගිකව නේද ගොඩක් අය fail වෙනවා මේක defend කරන්න. මොකද මේ moves හොයන්න එපා. මම rook e1 වලට වඩා හොඳ moves තියෙනවා. මම නිකන් rook e1 පෙන්නුවේ. ඊට වඩා හොඳ moves තියෙනවා. දැන් උදාහරණයක් විදිහට bishop e2 එක move එක. knight f6 කියලා අපි දුමු. දැන් මොකද්ද bishop මෙතෙන්ට ඇද්ද මේ g4 square guard කරන්න. දැන් තියෙනවා king h2. මොකද්ද plan එක? pawn g3. දැන් knight g4 වැඩ කරන්නේ නැහැ. bishop e2 ආවේ ඒකට. ඒතකොට bishop cut e5 pawn cut e5 knight g4 bishop එක මෙතන නැත්තම් මේක වැඩ කරනවා. දැන් අපිට පුළුවන් bishop king අරගෙන g3 play කරලා queen trap කරන්න. ඉතින් මේ වගේ තාම සංකීර්ණ opening එකක් මේක මේ attack